රුදිල් ඔයාට කොහොමද දැන්? කල්පනාවක ගිලී හිටපු රුදිල් පියවි සිහියට ආවේ රදීගේ හඬට. වරදක් නෑ රාදි. ඔයා ඩොක්ටර් මීට් වුණාද? ඔව්. මොනවද කිව්වේ? මට ගෙදර යන්න පුළුවන් කිව්වේ කවද්ද? එහෙම ඔයාට හිතෙන විදිහට ගෙදර යන්න බෑ රුදිල්. තව සති දෙකක් විතරවත් හොස්පිටල් එකේ ඉන්න වෙනවා. දැන් මාසෙකටත් වැඩියි රාදි. මට මේක ඇතුලේ ඉඳලම එපා වෙලා. එහෙම කියලා මොනා කරන්නද? අපිට ඕන විදිහට ටිකට් කපා ගන්න බෑනේ. ඔව් රුදිල් සත්සර මානවඩු. ඇය රාධිකා සෙව්මිනි ගලගෙදර. දෙනාගේ ආදර සම්බන්ධයට දැන් අවුරුදු 8ක්. තව මාස 3කින් පමණ විවාහ දිවියට එළඹෙන්න හිතාගෙන හිටපු දෙන්නටම හදිසියෙම දරුණු ඇක්සිඩන්ට් එකකට මුහුණ දෙන්න වුණා. ඒ වෙඩින් එකේම වැඩ වගේකට එළියට ගියපු වෙලාවේ. ඒත් ඒ රියානතුරෙන් වැඩිපුරම හානි වුණේ රුදිල්ට. රාධිකාට ඒ තරම් අමාරුවක් නැතත් රුදිල්ට නම් එහෙම වුණේ නෑ. ඇයගේ අත පුංචි තුවාලයක් වෙද්දී ඔහුගේ බඩ ප්‍රදේශයට දරුණු ලෙස හානි වෙලා තිබුණා. මාස 1කමාරක් පමණ රෝහල්ගත වී සිටි ඔහු නිවසට ගියෙත් පූර්ණ සුවයෙන් නෙවෙයි. මට හරිම කනගාටුයි රුදිල්. ඒත් ඔයාගේ මේ තත්ත්වය ගැන රාධිකා දැනුවත් කරන එක හොඳයි. ඉස්සරහට නැත්නම් ඔය දෙන්නගේ මැරේජ් ලයිෆ් එකට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අවසානයේදී ඔහු තීරණය කළා රාධිකාට ඇත්ත කියන්න. ඒත් ඔහුට ඒ ගැන කියන්න බැරි නිසාම ඔහු වෛද්‍යවරයාටම කිව්වා රාධිකාට එය පවසන්න. වෛද්‍යවරයා හමු වී ඇය ඔහු වෙත ආවේ අඬා වැළපෙමින්. අඬන්න එපා රාධිකා, මේක මගේ දෛවය වෙන්න ඇති. ඔයාට කාලේ තියෙනවා කැමති තීරණයක් ගන්න. ඔයා මොන තීරණයක් ගත්තත් මම තරහ නෑ. අපි බඳිමු රුදිල්. ඩොක්ටර් කිව්වනේ සමහර විට ඉස්සරහට මේ තත්ත්වය හරියන්නත් පුළුවන් කියලා. මට ඔයා නැතුව ඉන්න බෑ. කාලය කෙමෙන් ගත වී ඔහු සුවය ලැබුවද ඒ වන විට ඇය හිටියේ නෑ ඔහු ළඟ. ඔහුගේත් ඇයගේත් විවාහයට සූදානම් කළ සියලු තැන් ඒ ආකාරයෙන්ම තිබියදී එහි වෙනසකට තිබුණේ රුදිල් වෙනුවට වෙනත් මනමාලයෙකු සිටීමයි. අවුරුදු ගණනාවක ආදරය එක් නිමේෂයකදී අමතක කර රාධිකා වෙනත් කෙනෙකු සමග යුග ජීවිතය ඇරඹුවා. රුදිල් මව සහ පියා සමගින් නිවසේ තනි වුණා. තවත් වසර ගාණක් ගෙවී ගියේ රුදිල්ගේ මානසික මට්ටම යහපත් අතට හැරෙමින්. දැන් ගිය දේ ගියා. පුතා තාමත් ඒ ගැන හිත හිතා ඉඳලා වැඩක් නෑ. දැන් අපි වෙන කෙනෙක් ගැන බලමු. හැමදාම ඔහොම ඉන්නත් බෑනේ. පින් සිද්ධ වෙයි අම්මා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ආයේ මගුල් නම් හොයන්න එපා. එහෙම කියලා කොහොමද? උඹ හැමදාම තනියම ඉන්නද කල්පනාව? මට පුළුවන් කාලයක් මම අම්මලා ගාව ඉන්නවා. බැරි වෙනකොට මහලු නිවාසයකට යනවා. විකාර කියවන්න එපා රුදිල්. මේ පරම්පරාව ගෙනියන්න එකෙක් ඕනි. ඔහු කොතරම් මැවිටිලි කළත් දෙමව්පියන් පිළිගත්තේ නැහැ ඔහුගේ කතාව. ඒක නිසාම දෙමව්පියන්ගේ කැමැත්තට ඔහුට සිදු වුණා මනමාලියෙක් බලන්න යන්න. මේ ඉරිදා කොහේවත් යන්න එපා. රුදිල් අපිත් එක්ක ගමනක් යන්න එන්න ඕනේ. අම්මා කියනකොටම ඔහු දන්නවා යන්නේ කොහෙද කියලා. කොයිතරම් බෑ කිව්වත් අහන්නේ නැති නිසාම අවසානයේ ඔහු අම්මලා සමග ගමනට එකතු වුණා. ඇය නමින් තිහාරා අවුරුදු 25ක පමණ වූ පාසල් ගුරුවරියක්. ප්‍රාථමික අංශයේ ළමයින්ට අකුරු කියා දෙන ඇය විවාහයක් ගැන හිතුවේ තම මවගේ බල කිරීම නිසාමයි. විවේක ඉරිදා දිනයේ ඇය සූදානම් වී බලාගෙන සිටියේ මනමාලයා පැමිණෙනතුරු. ඔහු මොන වගේ කෙනෙක් වේවිද? යුවතියගේ හිතේ තිබුණේ දෙගිඩියාවක්. මනමාලයා ඇතුළු පිරිස නිවසට පැමිණෙන විට තිහාරා හිටියේ මදක් කලබල වෙලා. පළමු වතාවට මනමාලයෙක් හමුවට යන ඇයගේ දෙපා වෙව්ලුවා. තම මව සමගින් බුලත් හෙප්පුවක් අරගෙන ඉදිරියට ගියපු ඇය අපූරුවට පොලිස් කරන ලද සපත්තු දෙක ළඟ නතර වුණත් මූණ බලන්න තරම් හයියක් තිබුණේ නෑ. ඔහු නැගිට බුලත් හෙප්පුව අතට ගනිද්දී දෙදෙනාගේ ඇස් එකට හමු වුණේ. හරිම පැහැදිලි දීප්තිමත් ඇස් දෙකට හිමිකම් කියූ ඇය යන්තමට ඔහු සමග හිනා වුණත් ඔහුගේ මූණේ හිනාවක සලකුණක්වත් ඇය දුටුවේ නෑ.
අවසානයේ දෙදෙනාට අවස්ථාවක් හිමි වුණා ඔවුනොවුන් හඳුනා ගන්න. මිදුලායිනේ බංකුවක් මත හිඳගත් දෙදෙනා ගොඩක් වෙලා හිටියත් කිසිවෙක් ඉදිරිපත් උනේ නෑ පළමුව කතා කරන්න. නිහඬ බව දරාගන්න බැරි නිසාම මුලින්ම කතා කළේ තිහාරා. කොල්ලෙක් වෙලත් ඔයා ඔහොම ඉන්නේ ඇයි? හරිනම් ඔයා නේද මුලින්ම මට කතා කරන්න ඕනේ. කමක් නෑ නංගි, ඔයා කතා කරන්න. මම අහගෙන ඉන්නම්. ඒ කියන්නේ මම වගේම අම්මලා කියපු නිසාද මේ කසාදෙට කැමති උනේ? ඔව් ඒකත් එක හේතුවක්. එතකොට මොකක්ද අනිත් හේතුව? ඔයාට ගෑනු ළමයෙක් ඉන්නවද? කලින් නම් හිටියා. දැන් එයා වෙන කෙනෙක් බැඳලා. ඔයාට එහෙම කෙනෙක් හිටියද? කවදාවත්ම නෑ කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔයා කියන්නේ ඇත්තක් නම් පිළිගන්නම වෙනවනේ. ඇය සමග කතා කරද්දී කොල්ලගේ හිතේ තිබුණ බර ටිකක් දුරට අඩු වෙලා ඇය කතා කරන විට අහන් ඉන්න ආසයි. පුංචි ළමයි එක්ක ඉඳලම ඇය හරි ලස්සනට කතා කරනවා. කිසිම දවසක කොල්ලෙක් එක්ක යාළු වෙලා නෑ කිව්වම කොල්ලගේ හිතටත් වෙනදා නැති අමුතු හැඟීමක් දැනුණා. දැන් ඉතින් අපි දෙන්නගේ තීරණය අම්මලට කියන්නත් එපැයි. කියන්න. ඔයා මට කැමතිද? ඔයා ඉස්සර වෙලා කියන්න. මට කැමතිද කියලා. නෑ ලේඩිස් ෆස්ට්. ඒක නිසා ඔයාම කියන්න. මම කියන ඕනම දෙයක් ඔයා පිළිගන්නවද? ඔව්. ඒ කියන්නේ ඔයා මට කැමති නෑ කියන එකද? ඇය බෑ කියයි කියලා ඔහුට අනියත බියක් දැනුනේ ඇයිද කියන්න ඔහුවත් දැනගෙන හිටියේ නෑ. මම කියන්න හැදුවේ අයියා කැමති නම් මම කැමතියි කියලා. ඔහුට ඒ වෙලාවේ නම් හයියෙන් hina නොවී ඉන්න බැරි වුණා. ඔය තරම් හයියෙන් hina වෙන්න එපා. ගෙදර අයට ඇහෙනවා. වෙනදා තිබූ පාළු මෝසල ගතිය ගිහිල්ලා හිත ප්‍රීතිමත් බවකින් පිරීලා යනවා කියලා රදිල්ට දැනුණා. මාස දෙක තුනක් ගෙවී ගියේ රුදිල්ට සහ තිහාරාට දෙදෙනා තේරුම් ගැනීමට කාලය ලබා දෙමින්. දෙපැත්තේම ආශිර්වාදයේ මැද චාම් උත්සවයකින් පසු තිහාරා සහ රුදිල් එක වහලක් යටට ආවා. තම සැමියා වුවද කොල්ලෙක් සමග තනිවුණ පළවෙනි රැය නිසාම ඇය ටිකක් බය වෙලා තමයි හිටියේ. ඕනෑම යුවතියකට දැනෙන ඒ තිගැස්ම තිහාරාටත් ඒ විදිහටම දැනිලා තිබුණා. ඔහු හෝටල් කාමරයේ බැල්කනියට ගිය අවස්ථාවේ ඇය මද රස්නේ වතුරෙන් ගතේ මහන්සිය නිමා දැමුවා. කෙටි තුවාලය පමණක් දවටගෙන ඇය කාමරයට එනවා ඔහු බලාගෙන. ඇය අසලට යන්න පාද එසවුණත් ඔහු අමාරුවෙන් එම අදහස අත්හැර දැමුවා. මධ්‍යම රාත්‍රිය ආසන්න වුවත් ඔහු බැල්කනියට වී සිටින නිසාම ඇය දුහුල් රෑ ඇඳුම පිටින්ම බැල්කනියට ගියේ. බැල්කනියෙන් එපිට පෙනෙන සුන්දරත්වය විඳින ඔහු තිහාරා පැමිණි වගක් දැක්කේ නෑ. හමාගෙන එන සුළඟේ සීතල නිසාම ඔහුට තුරුල් වීමට තිහාරා ආසා කළත් ඔහුගේ පිටට අත තබා ඇය කතා කළා ඔහුට. අයියේ හොඳටම රෑ වුණානේ. ඔයා නිදාගන්නේ නැද්ද? මට නිදිමත නෑ දැන්ම. ඔයා ගිහිල්ලා නිදාගන්න. තමාගේ විවාහ ජීවිතයේ ෆස්ට් නයිට් එක ගෙවා දමන දවසේ පිරිමියෙක් කියන කතාවක්ද මේක? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද අයියා? එහෙම දෙයක් නෑ. මම තව ටිකකින් එන්නම්. ඔයාට මහන්සි ඇතිනේ. ගිහින් නිදාගන්න තිහාරා. ඇය කඩ වුණ බලාපොරොත්තු නිසා කේන්තියෙන් බෙඩ්රූම් එකට ආවේ. නින්ද පේන මානේවත් නැති නිසා තිහාරා ඇස් තද කරගෙනම හිටියා. ටික වේලාවකින් ඔහු කාමරයට එනවා තිහාරාට දැනුණත් ඇය ඇස් පියන්පත් හැර බැලුවේ නෑ. ඔහු ඇය සමීපයේ නතර වී තිහාරා දෙස බලාගෙන ඉන්නවා. ඇය නිදි වගේ දැනුන නිසාම තිහාරාගේ කොපුලක් මතට බර වුණ ඔහු කෙටි හාදුවක් ලබා දී ඇඳේ අනෙක් පැත්තෙන් හාන්සි වුණා. ඔහුගේ මේ හැසිරීම නිසාම හෝටලයේ රැඳී සිටි දින දෙකේදීම කාලය ගෙවුනේ මේ විදිහට. තිහාරාට හිතාගන්න බෑ ඇයි මේ විදිහට වෙන්නේ කියලා. ඔහුගේ පිරිපොන් දේහධාරී සිරුරට යට වී තැලී පොඩි වෙන්න බලාගෙන හිටියත් මාසයක්ම ගෙවී ගියත් එය හීනයක්ම වුණා තිහාරාට. රෑ නිදිහනේදී ඇරෙන්න අනෙක් හැම වෙලාවෙම ඇයට ඕනි හැමදේම ඔහු අඩුවක් නැතුව ලබා දුන්නා. ඔහුගේ අම්මාත් තිහාරාට හරිම ආදරේ. තවත් මාසයක් දෙකක් ගෙවිලා ගියේ තිහාරාට පවුල් ජීවිතේ එපා කරමින්. ඔහුට ලං වෙන හැම අවස්ථාවකම රුදිල් කොහොම හරි ඇයව මග අරිනවා. තිහාරාට මේ ගැන කියන්න කවුරුවත් ඇත්තේ නෑ.
අනිත් එක පෞද්ගලික ජීවිතයේ දේවල් තව කාත් එක්කවත් බෙදා ගන්න තිහාරා කැමති වුණෙත් නෑ. ඉවසලා බැරිම තැන එක රාත්‍රියක ඇය තීරණය කරනවා ඔහුගෙන් මේ ගැන අහන්න. සුපුරුදු විදිහටම ඇය නිදාගත් පසුව ඔහු එන්නේ ඇය ළඟට. කොපුලට හාදුවක් ලබා දෙන මොහොතේ ඇය දෑස්සැර ඔහුගේ අතකින් අල්ලගත්තා. සොරි මම හිතුවේ ඔයා නිදි කියලා. ඇයි රුදිල් සොරි කියන්නේ? පළවෙනි වතාව ඔහුට නම කියලා කතා කරපු. මම ඔයාගේ වයිෆ්. මූණ විතරක් ඉඹින්න නෙවෙයි ඕන දෙයක් කරන්න ඔයාට අයිතිය තියෙනවා. එහෙම එකේ ඇයි ඔයා හැමදාම මාව මග අරින්නේ? ඔහු නිහඬවම එතනින් ඉවත් වෙන්න හැදුවත් තිහාරා ඒකට ඉඩ දුන්නේ නෑ. ඔහුට බැරි නම් Taman හරි ඔහුට ලං වෙනවා කියලා හිතපු අය ඔහුගේ පපුවට ලං වුණේ ඉක්මනට. ඔහුගේ පපුව සිප වෙනම කෙල්ල විනාඩියක් විතර හිටියා. රුදිල්ට ඒ වෙනකොටත් තිහාරාට ආදරය කරන්න පටන් අරගෙන තිබුණේ. ඇය අසලදී හැඟීම් දැනීම් නැතිව ඉන්න එක ඔහු හිතින් තමාටම සාප කරගත්තා. තවදුරටත් ඇයගේ සිප ගැනීම දරාගත නොහැකි තැන මට නිදිමතයි තිහාරා අපි නිදාගමු. ඔහුව සිපගත් නිසාම තම හැඟීම් මෝදු වෙමින් සිටි අයට හොඳටම තරහ ගිහින් තිබුණා. කියන්න අයියේ හැමදාම මෙහෙම ඉන්න මම මොන මගුලකටද මාව කසාද බැන්දේ? මට ඇත්ත කියන්න ඔයාට වෙන කෙල්ලෙක් ඉන්නව නේද? එහෙනම් මගේ ජීවිතෙන් ඈත් වෙලා ඉන්න තිබුණනේ. මොකටද මාව බැඳගත්තේ? ඔහුට බැනලා අවසානයේ ඇයි දුක පිට කළේ අඬමින්. පසුදින උදෑසන පාසලට යන විට ඇය Tamanගේ රෙදි බෑග් එකත් කලින්ම වාහනයට දමා තිබුණා. වාහනේ පිටුපස අසුනේ දමා තිබුණු බෑග් එක දැක්කම රුදිල් තේරුම් ගත්තා ඇය නිවසින් පිට වී යාමට සූදානම් කියලා. තව දුරටත් රුදිල් නිශ්ශබ්දව හිටියොත් ඇය තමාගෙන් ඈත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි බව තේරුම් ගත්ත ඔහු ඇයට කතා කළේ. තිහාරා අද ඔයාට නිවාඩුවක් දාන්න පුළුවන්ද? මම අදින් පස්සේ ඔයාගේ ගෙදර හැමදාටම නිවාඩු දාන්නම්. එතකොට ඔයාට හිතේ ඉන්න කෙනත් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි. මම අහපු ප්‍රශ්නෙට උත්තරේ ඕක නෙමෙයි තිහාරා. හේතුවක් නැතුව ඇයි මම නිවාඩු දාන්නේ? ප්ලීස් තිහාරා. මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. අපේ මැරේජ් ලයිෆ් එකට දැන් මාස 6ක් රුදිල්. ඒ කාලේ කියන්න තිබුණේ නැති ඒවා ඔයාට දැන් කතා කරන්න තියෙනවද? කේන්ති ගන්නේ නැතුව අදට විතරක් නිවාඩුවක් දාලා මාත් එක්ක යමු. ඔහු කියන නිසාම පාසලට පැමිණි අය නිවාඩුව අනුමත කරගනිමින් ඔහුත් සමග පැමිණියා. ඇයත් සමග ඔහු පැමිණියේ නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට. පාක් එකක් වුණත් උදේ පාන්දර නිසා වැඩිය සෙනග ගැවසුනේ නැති නිසාම දෙදෙනාම කෙළවරේ බංකුවක අසුන් ගත්තා. කියන්න රුදිල් මට ඕන දෙයක් දරා ගන්න පුළුවන්. ඔයාට කියන්න තියෙන ඕන දෙයක් කියන්න. මම අහගෙන ඉන්නම්. ඇය හිතුවේ ඔහු කියන්න යන්නේ වෙන සම්බන්ධයක් ගැන කියලා. මම කියන්න යන්නේ ඔයා හිතන දෙයක් ගැන නෙවෙයි තිහාරා. මේ කතාව කිව්වා කියලා මට බනින්න එපා. මම ඔයාව රැවට්ටුවා කියලා. මම ඔයාව බඳින්න කලින් ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ඔයා ඒක මට කිව්වනේ. ඔව් පොඩි එකක් නෙවෙයි අවුරුදු 8ක සම්බන්ධයක්. වෙන දෙයක් තියා අපි මැරි කරන්න දිනක් දාගෙනයි හිටියේ. එක දවසක් වෙඩින් එකේ වැඩවලට අපි දෙන්න බයිසිකලෙන් ගිහිල්ලා එද්දි අපි දෙන්න ඇක්සිඩන්ට් වුණා. එයාට ලොකු තුවාලයක් වුණේ නෑ. ඒත් ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට ගොඩක් දේවල් නැති වුණා තිහාරා. ඔහු බරට හෙළන සුසුම් වලින් ඔහුගේ දුක තේරුම් අරගන්න පුළුවන් නිසාම ඇය ඔහුගේ අත අල්ලා ගනිමින් ඔහුව දිරිමත් කළා කතාව කියන්න. ඔයාගේ අතීතය ගැන මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඒ අතීතය නිසා අපේ ජීවිතවලට බලපෑමක් වෙන්න බෑ. ඒක නිසාම විතරයි ඒ අතීතය ගැන මම අහගෙන ඉන්නේ. ඒ ඇක්සිඩන්ට් එක නිසා මගේ බඩටයි යටිබඩ හරියටයි ගොඩක් හානි වෙලා තිබුණේ. ඒක නිසාම රහස් ඉන්ද්‍රියයන් වලට ප්‍රශ්නයක් වෙයි කියලාම මාව බලපු ડોක්ටර් කිව්වා. තිහාරට තේරෙනවද මම කියන දේ? ඔව් මට තේරෙනවා. ඒක මම බඳින්න හිටපු ගෑනු ළමයාට කිව්වේ ડોක්ටර්.
මම අසනීප වුණ මුල් කාලේ එයා මං ගැන හොයලා බැලුවා. පස්සේ එයාත් වෙනස් වුණා. ඊට පස්සේ අපි දෙන්නට වෙන් කරපු වෙඩින් හෝල් එකේම එයා වෙන කෙනෙක් එක්කම ලොකුවට වෙඩින් එක ගන්නවා. ඒක බලන්න තරම් මගේ ඇස් පව් කරලා තිබුණා. ගෑනු කෙන ජාතිය ගැනම කලකිරීමෙන් හිටපු මම අම්මගෙන් බේරෙන්න බැරි තැන තමයි ඔයාව බලන්න ගියේ. ඒත් ඔයත් එක්ක කතා කරනකොට මගේ හිතට මාරම සැනසීමක් දැනුනේ. ඒක නිසාමයි ඔයාව හැමදාටම ළඟ තියාගත්තනම් හොඳයි කියලා හිතුනේ. ඒත් ඇත්ත කිව්වම ඔයත් මාව දාලා යයි කියලා මට බය හිතුණා. ඒත් දැන් මට තේරෙනවා පිරිමියෙක් වගේම ගැහැණු කෙනෙක් ඒ දේවල් විඳින්න කැමතියි කියලා. මට සමා වෙන්න තිහාරා. ඔයා හොයන උණුසුම මට දෙන්න විදිහක් නෑ. ඒත් මට ඔයා වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන්. ඒ ඔයා ඒකට කැමති නම් විතරක්. මොකද්ද? ඒත් ඒක කියන්න කලින් මං ඔයාට කියන්නම ඕනි දෙයක් තියෙනවා. මං ඔයාට ගොඩක් ආදරේ තිහාරා. මගේ උණුසුම ඇරෙන්න ඔයාට වෙන ඕන දෙයක් මට දෙන්න පුළුවන්. ඒත් මම දන්නවා කෙල්ලෙකුට ඒ දේවල් විතරක් මදි කියලා. ඒක නිසාම ඔයා කැමති නම් ආපහු මැරේජ් එකකට යන්න. මට ඒකට උදව් කරන්න පුළුවන්. ඔයාට කවදාවත් ප්‍රශ්නයක් නොවන විදිහට. රුදිල් දාලා යන්න තුන් හිතකවත් තිබුණේ නැති වුණත් ඇයට ඕන වුණා ඔහු කුමක්දයි කියන්නේ කියලා දැනගන්න. හරි මට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට කොහොමද ඔයා වෙන කෙනෙකුට මාව දෙන්නේ? මම තාමත් පිරිසිදු කෙල්ලෙක් කියලා කවුරුවත් පිළිගන්නේ නැහනේ. ඒකට එක විසඳුමක් තියෙනවා. මං ගැන දන්න තව එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුද? මාව බලපු මගේ ඩොක්ටර්ගේ මල්ලි. එයා තමයි මගේ හොඳම යාළුවා. අපි දෙන්නම එකට තමයි ඩිග්‍රිය ගත්තේ. එයාත් පළවෙනි කසාදයෙන් නීතියෙන්ම අයින් වෙලා ඉන්නේ. මම හිත හදාගෙනම ඌ එක්ක කතා කරා. ඌ කැමතියි ඔයාව බාර ගන්න. තිහාරා ප්ලීස් ඊට පස්සේ ඔය දෙන්න මේ රටේ ඉන්න එපා. මට ආපහු ඔය දෙන්න දැක්කම දරා ගන්න බැරි වෙයි. ඒක නිසා මේ රටින් යන්න. කොහොමත් ඌ දැනටමත් රට යන්න තීරණය කරලා ඉවරයි. ඔයාට පිස්සු හැදීගෙන එනවද රුදිල්? ඔයාට මාව එපා නම් නිකන් ඉන්න. හැබැයි වෙන මිනිස්සුන්ට ජෝඩු කරන්න යන්න එපා. ඌ මොන වගේ සතෙක්ද කියලා හිතා ගන්න පුළුවන්ද? පුදුම යාළුවෙක්නේ. තමන්ගේ හොඳම යාළුවාගේ ගෑණි අරගෙන රට පනින්න. අනේ මෙහෙමත් යාළුවෙක්. ඇයි කේන්තියෙන් කියවගෙන ගියේ ඔහුටත් බැන වදින ගමන්ම. මං වෙන මොනව කරන්නද තිහාරා? ඔයාට තේරෙන්නේ නෑ. මම මොනතරම් ගින්දරකින්ද ඉන්නේ කියලා. මට තේරෙනවා රත්තරනේ. ඔයාට එහෙම දෙයක් තියෙනවා කියලා ඒ මට කලින් කිව්වේ නැත්තේ. එහෙම කිව්වනම් ඔයාගේ හිත කවදාවත් රිදවන්න හිතන්නේවත් නෑ. එහෙම නැති වුණාට කමක් නෑ. මම මැරෙනකල් ඔයා ගාව ඉන්නවා. ඒත් මට ඔයාගේ ඩොක්ටර්ව හම්බ වෙන්න ඕනේ. එයාව හම්බ වෙන්නේ කොහොමද? අද හවස 4ට වගේ සැනලින් සෙන්ටර් එකේ ඉන්නවා. එහෙනම් අපොයින්ට්මන්ට් එකක් දාලා අපි දෙන්නම යමු. අනේ ප්ලීස් තිහාරා. මට යන්න බෑ. එකම බණේ අහලා මට දැන් නැති වෙලා. හරි අපි දැන් ගෙදර යමු. මං හවසට අම්මලාගේ දිහා ගිහිල්ලා එන්නද? ඉතින් අපි දෙන්නම යමුකෝ. මම තනියම ගිහින් එන්නම් රුදිල්. ඔයා මං ගැන අම්මලාට කියන්නද හදන්නේ? ඔයා හිතනවද රුදිල් මං එච්චර පහත් තත්ත්වෙට වැටලා කියලා? මගේ මහත්තයාගේ අඩුපාඩු වෙන අයත් එක්ක කතා කරන්න. මේක අපි දෙන්නගේ ජීවිතේ. ඒක ඇතුළට පිටින් වෙන කිසිම කෙනෙකුට එන්න බෑ. ඔයාගේ යාළුවටත් මතක් කරලා ඒ ටික කියන්න. ඇය හවස අම්මලා ගෙදර යනවා කියලා රුදිල්ට බොරු කියලා ගියේ රුදිල්ගේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න. නම අහගෙන හිටපු නිසා අමාරුවක් වුණේ නෑ ඔහුව හොයාගන්න. ඇය රුදිල්ගේ වෛද්‍යවරයා හමු වී සති 2ක් පමණ ගෙවී අවසන්. වෛද්‍යවරයා හමු වී පැමිණි දින පටන්ම ඇය හැම දිනකම වගේ සියුම් ලෙස ඔහුව ස්පර්ශ කළා. පළමුව ඔහු කොතෙක් විරෝධය දැක්වුවද කෙමෙන් ඔහුත් ඇයගේ පහසට නතු වෙමින් හිටියේ. එදින රාත්‍රියේද ඇය ඔහු තමාගේ ආකර්ෂණයට ගොදුරු කරගනිමින් හිටියේ. ඔහුගේ සියලු ඉන්ද්‍රියයන් තමා සතු කරගනිමින් සිටින ඇය දිහා
බලාගෙන තවුස් දන් පිරීමට ඒ වන විටත් ඔහුට හැකියාවක් තිබුණේ නෑ. මේ කාලය පුරාවටම ඇයගේ සියුම් වූ ස්පර්ශයන් හමුවේ ඔහුගේ සියලු ඉන්ද්‍රියයන් ඇයගේ පහස ලබා ගැනීමට මඟ බලාගෙන හිටියා. ඒ නිසාම අවුරුද්දකට ආසන්න කාලයක් පමා වූ මධ සමයේ එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනා අසලට පැමිණියේ. ඉදින් කාලයක් පුරාවට ඉඩෝරයේ පැවති හිත්වලට මල් වරුසා කැන්දමින් ප්‍රේමණීය හෝරාවක් එලෙස නිමා වෙද්දී යුවතිය තවත් ඔහුගේ පපුවට ගුලි වුණා. මගේ පණ වේලිලා තිබුණ ජීවිතයට සීතල දිය පාරක් වුණ මගේ සුදු මම මැරෙනකල් ආදරේ මැණික ඇයගේ නළලත දීර්ඝ හාදුවක් තබමින් ඔහුගේ කවි වදන් එලෙස මුමුණද්දී යුවතිය දෑස් පියාගත්තේ අප්‍රමාණ වූ හිතේ සැනසීමකින්. තමාගේ හැඩි දැඩි සිරුරට යට වී තැලී පොඩි වී ගියත් එහි අප්‍රමාණ සුවය විඳිමින් දෑස පියාගෙන සුවබර නින්දකට පිවිසෙන තම ආදරණීය බිරිඳ දෙස බලාගෙනම ඔහුත් නිදි දෙව්දුව සොයා ගියේ මහත් වූ සැනසීමෙන්.